Hello everyone. ඉතින් අද මැයි මාසේ 26 වෙනි පාන්දර තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් හෙටට ඒ කියන්නේ මැයි 27ට අපි දෙන්න එන්ගේජ් වෙලා අවුරුද්දක්. ඉතින් අපි හිතුවා මේ 1 year celebration එකට අනුරාධපුරේ රුවන්වැලි මහසෑයට කිරියාහාර පූජා කරන්න යන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකට අද 26 පාන්දර පිටත් වුණා කොළඹ ඉඳන් අනුරාධපුරේ යන්න. හස්බන්ඩ් කැමති රෑට රුවන්වැලි මහසෑය ළඟ ඉඳගෙන ඉන්න. මං කැමති පාන්දර ඉඳගෙන ඉන්න. ඒ හින්දා අපි හිතුවා 26 පාන්දර අනුරාධපුරේ ගිහිල්ලා 26 රෑ මේ රුවන්වැලි මහසෑය ළඟ ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙ 27 පාන්දර කිරියාහාර අරගෙන ගිහින් පූජා කරලා රුවන්වැලි සෑය ළඟ ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ ගමනට අපි දෙන්න සතියක් ඉඳලම ලෑස්ති වුණා. ඒ කියන්නේ අපි සෙනසුරාදා රෑත් ඉරිදා පාන්දරත් දෙපාරක්ම රුවන්වැලි මහසෑය වඳින්න යනවා කියලා ප්ලෑන් කරපු නිසා අපි හිතුවා තව දවස් 5ක් ගෝඨ රජමහා විහාරයට ගිහිල්ලා දවස් 5ක් බෝධි පූජාවක් තියලා ඉතුරු දවස් 2 බෝධි පූජාව ඉවර කරන්න රුවන්වැලි මහසෑයට යනවා කියලා. ඉතින් ඇත්තටම ඒක හරිම ලස්සන බලාපොරොත්තුවක් වුණා. කියන්නේ අපි හරිම ශ්‍රද්ධාවෙන් ඒකට ලෑස්ති වුණා. අපි දෙන්න දවස් 5ක්ම වෙජිටේරියන් හිටියා. පොඩි කැපකිරීමක් කරන්න ඕනේ කියලා හිතුවා. ඒක හරිම ෂෝක් හරිම හිතට මාර ෆීලිං එකක් ආපු අයිඩියා එකක් කියලා අපිට අදටත් හිතෙනවා. ඉතින් ඕගලන්ට පේනවා මේ උදේ පාන්දර 5ට තමයි මේ views ඔක්කොම අපි දකින්නේ. ඉතින් අපි ඇත්තටම අපිට දවල් වෙලත් මේ ට්‍රිප් එක යන්න පුළුවන්. හැබැයි අපි හිතුවා නෑ මේක මේ ෆීලිං එක ගන්න නම් අපි පාන්දර යන්න ඕනේ කියලා. මෙහෙම ට්‍රිප් එකක් යනකොට අර උදේ පාන්දර කළුවරේ ගිහින් එහෙම ටික එළිය වැටිලා ඉතින් ඉර පායන view එක ඊට පස්සේ මේ විදියට එහෙම ටික එළිය වැටෙන සීන් ටික බලන්න අපි දෙන්න මාර කැමති වුණා. අපි දන්න රෙස්ටරන්ට් එකක් තියෙනවා මේ හරියේ. අපි මෙතෙන්ට එනකොට උදේ 7 විතර වුණා. මෙන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. මෙන්න තියෙනවා අපි නතර වෙච්ච හොටෙල් එක. ග්‍රීන් විව් හොටෙල්. මේක රුවන්වැලි මහසෑය ඉඳන් කිලෝමීටර් 3ක් වගේ තමයි තිබ්බේ දුර. මනෝෂා රාජපක්ෂ ඉතින් අපි හොටෙල් එකට යනකොට හවස 4 විතර වුණා. ඉතින් අපි ලන්ච් එකත් එළියෙන් ගියේ. ඉතින් අපි දෙන්න හිතුවා හොටෙල් එකට ගිය ගමන් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා එනවා. ටී එකක් ගන්නවා කියලා හවසට. අපි ගත්තේ ඩබල් රූම් එකක්. ඉතින් ඒකේ පොඩි බාත්රූම් ඒරියා එකක් තමයි තියෙන්නේ. ඉතින් රෑ වෙලා රුවන්වැලි මහසෑයට යන්නත් ඕනේ හින්දා ඉක්මනට වොෂ් එකක් දාගෙන තේ එකක් එහෙම බීලා රිලැක්ස් වුණා. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. බයි. ගිහින් එන්නම්.
ඉතින් ඔගොල්ලෝ දකින්නේ මාව in the mirror. ඉතින් අපි දෙන්නෙක් නිසා මේ රූම් එක ඇත්තටම ඇති බජට් එකත් මාර සැටිස්ෆයි. ඉතින් ඇත්තටම බජට් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ මම ඒ කියන්නේ ඒක කියන්න තු ඉන්න කිසිම විශේෂ හේතුවක් නැහැ. මේ ඩබල් රූම් එක ඇත්තටම 8000යි උනේ. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ අපි ගත්ත ටී එක හවසට. I'm trying to get some shorts for the vlog. What do you think? Is it work or not?